මොනවද බක්ම කියන්නේ? අද අපේ රටේ ආරක්ෂක හමුදාවක් තියෙනවාද කියලා බහුතරය කරනවා. ඒ සියලුම දෙනා තාම යුද්ධයකට මුහුණ දෙනවා. ආබාධිත තත්ත්වයකට පත්වෙච්ච සොල්දාදුවෙක් ඉන්නවා. ඔව් ඉතින් අපි ඔයාට යුද්ධයට යන්න කිව්වා. ඒ වගේ කකුල මොනවද? ආරක්ෂක හමුදාව කොච්චර ලේක් 10 පොළොවට මුස්ු කරාද කියලා මම මේ වගේ අමන පරපුරකට රට බාර දෙන්නද කියලා. අවියන් යුද්ධය ජයග්‍රහණය කිරීම තුළ කවුරු හරි කෙනෙක් ලඝු කරනවා නම් අපි යුද්ධය සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කරලා ඉවරයි කියලා මම හිතන්නේ ඒක ලොකු මුලාවක්. යුද්ධයක ජයග්‍රහණය පවතින්නේ අවියෙන් නෙවෙයි. එතනින් එහාට තව ඉෂ්ට සිද්ධ වෙන කාරණා රාශියක් තියෙනවා. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ මනස, ජනතාවගේ ජන විඥානය, ජන මනස අපි කොච්චර දිනා ගන්නවද කියන දේ, ඒ අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය අපි අතර කොච්චර ඇති වෙනවද කියන දේ තුල මත තමයි යුද්ධයේ සාර්ථකත්වය, ඒ ලබාගත් අවියෙන් ලබාගත් ජයග්‍රහණය භූමියේ යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඉතින් අද වෙනකොට ඒ ජයග්‍රහණය භූමියේ යථාර්ථයක් බවට කොච්චරක් පත් වෙලාද කියන එක බලපුවාම අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් හේතුව විදිහට මම ඇත්තටම දකින්නේ මේ කිසිම කෙනෙකුට උතුරු නැගෙනහිර සහ අනිකුත් ප්‍රදේශ යුද්ධයෙන් පස්සේ නිසි කළමනාකරණය. ඒ කියන්නේ තාමත් උතුරු නැගෙනහිර ගත්තාම මම ප්‍රධාන කොට දෙමළ ජනතාව හිටියට තව මුස්ලිම් ජනතාව ඉන්නවා, සිංහල ජනතාව ඉන්නවා. ඒ සියලුම දෙනා තාම යුද්ධයකට මුහුණ දෙනවා. අර අවි ආයුධ වලින් වෙන යුද්ධය නෙවෙයි. නමුත් ඒ භූමිය තුල කැරකි ඒ කියන්නේ නැවත වතාවක් කවදා හරි දවසක මම කියන්නේ දැන්ට අපිට යුද්ධයක් පේන තෙක්මාන ඒක නැති වෙන්න පුළුවන්. නමුත් ඇති වෙන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වෙන්න පුළුවන්. අපි සම්බන්ධ කරගත්ත එවිර රණවිරුවා බ්‍රෑන්ඩ් එකක් මේ රටේ. මේ රටේ ජනතාවගේ හදවත් දිනා ගැනීමේ සුවිශේෂී සංනාමයක්. ඔබට මතක නම් ප්‍රවෘත්ති විකාශ වලින් අපි ඔබට පෙන්වුවා මුළු රටටම දෙමළ ජනතාව එතුමාට ලබා දුන්නු ආදරය, ගෞරවය, මේ හැමදේම හදවත් දිනා ගැනීමේ කතාව දෙවැනි අදියර වෙන රත්නප්‍රිය බන්දු මහත්මයා. අපි යුද්ධෙම පටන් ගන්න වෙනවා අපිට මේ කතාව. ලංකාව කියන්නේ ගත්තාම ලංකාවේ ඉන්නේ බහුතරයක් ලංකාවේ ඉපදිච්ච අය ඔගේ ජානවල මේ යුද්ධය කියන එක තියෙනවා. හේතුව තමයි අපි සොලි, පණ්ඩි, කේරළ, ලන්දේසි, ඉංග්‍රීසි, පෘතුගීසි එතනින් එහාට ගියොත් රාම රාවණ ඉතිහාසය ඉඳන්ම යුද්ධ කරපු රණකාමියෝ ජීවත් වෙන රටක්. එතකොට මේ රටේ කවුරු හරි ඉපදුනා නම්, ඒ සිංහලේවා, දෙමළේවා, මුස්ලිම්වා, බර්ගර් කවුරු හරි ඉපදුනා නම් මේ රණකාමීත්වයේ ඒ ජාන, ඒ දේවල්, ඒ වටපිටාව, ඒ පරිසරය, ඒ සාධකත් එක්ක තමයි ඉපදෙන්නේ. අපි දෙපැත්තක් බෙදලා යුද්ධ කළා. හරි. ඒ යුද්ධය කරලා අපි ජයග්‍රහණය කළා. ඒකත් හරි. නමුත් එතනින් පස්සේ මම අර මගේ කතාවේ පළවෙනි කොටසේ සඳහන් කරා වගේ අවියෙන් විතරක්ම මේ යුද්ධය ජයග්‍රහණය කරන්න බෑ. හදවත් දිනාගත්ත යුතුමයි. එතකොට මේ හදවත් දිනා ගැනීමේ මෙහෙයුම ලංකාවට ආවේනික වූ ක්‍රමවේදයක් තමයි මම පාවිච්චි කරේ. මොකද ලංකාවට වෙන රටවල තියෙන දේවල් ගැන ඒ විදිහටම ආදේශ කරන්න බෑ. මම වෙනම ඉස්සෙල්ලාම කරේ ඔහුගේ සංස්කෘතිය, ආගම, ඇදහිලි, ඇඳුම් පැළඳුම්, කන බොන විදිය, මේ සියලු දේවල් පිළිබඳ මම අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනය කරද්දී මට තේරුණා අපි අතර මේ කොච්චර සමීපත්වයක් තියෙනවද. ඒ නිසා මේ උතුරේ දකුණේ අතර තියෙන්නේ, දකුණේ විශේෂම සිංහල ජනතාව අතර ඕන අවස්ථාවක ඒ කියන්නේ වැළඳ ගැනීම නැත්තම් ඕනම දෙයක් පිළිගැනීමට තියෙන කැමැත්ත තියෙනවා. නමුත් අර ප්‍රදේශීය ජනතාවට ඒක අඩුයි. ඒ කියන්නේ ඇති වෙලා තිබිච්ච තත්ත්වය සහ දීලා තිබිච්ච සිංහල දකුණේ ජනතාව ගැන දීලා තිබිච්ච අදහසත් එක්ක. ඒතර මම කරේ අර සිංහල ජනතාව ඕනම අවස්ථාවක උතුරු දකුණු පාලම යා කරන එකට අත දෙන්න ලෑස්ති වෙලා තිබිච්ච ඉතුරු අඩුව අර පැත්තෙන් සම්පූර්ණ කරා ඒ තිබිච්ච අවිශ්වාසය. ඒ කියන්නේ අවිරහිත සංකල්පය තුල හිටියේ මම කිසිම අවස්ථාවක ආරක්ෂාව සඳහා කිසිම අවියක් භාවිතා කරේ නැහැ. කියන්නේ ඔබ යම් කිසි කෙනෙකුගේ ආගමට, දහමට හෝ ඔහුගේ අනන්‍යතාවයන්ට ගරු කරයිද පෙරලා ඔවුන් මේ ගෞරවය ඔබට දක්වනවා. ඉතින් අන්න ඒ දේම තමයි සිද්ධ වුණේ. ඊට අමතරව තවත් වෙනත් සුවිශේෂ ක්‍රමවේදයන් අපිට පාවිච්චි කරා. අනිත් කාරණේ තමයි මම මෙතන ඉඳගෙන ඔවුන්ට කතා කරේ නෑ මං ඉන්න තැනට. මම ඔවුන්ගේ තැනට ගිහිල්ලා ඔවුන්වත් සමග අර උතුරු දකුණ යා කරන පාලමේ දකුණේ අත දිගුව ගෙනල්ලා මේ උතුරේ අත දිගුව ගෙනල්ලා තමයි මම දකුණට සම්බන්ධ කරේ. ඕන වෙලාවක උතුරේ ජනතාව සූදානම් දකුණු ජනතාවත් එක්ක සුහදව ඉන්න. ඇත්තටම ගත්තොත් ඔවුන්ට වෙනම රටක් අවශ්‍ය නැහැ. ජනතාවට ඒ අවශ්‍යතාවය නැත. මේ අවශ්‍යතාවය තියෙන්නේ වෙනත් වූ පුද්ගලයන්ට, වෙනත් වූ අරමුණු තියෙන සමහර ජාත්‍යන්තරයට වෙන්න පුළුවන්, සංවිධාන වලට වෙන්න පුළුවන්, ඩයස්පොරාවට වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තමයි මේ අවශ්‍යතාවය තියෙන්නේ. එහෙම නැතුව මේ උතුරේ ජනතාවට අපෙන් වෙන් වෙලා ඉන්න ඕන.
අපි වෙනම රාජ්‍යයක් අවශ්‍ය ඒ කියන සංකල්පය 90%කට එහා බහුතරය තුළ නැහැ. දැන් මේ මැයි මාසෙට මේ කොහොමත් සම්ප්‍රදායිකව පේනවා කර්නල් ඔය කියන වෙනත් අය ඔන්න දැන් ඉන්දියාවෙන් තමිල්නාඩුවෙන් දැන් ආයේ එක ඉල්ලීම් කරනවා. විවිධ දේවල් අර පරණ පටියම ආපහු කරකවනවා. මම ඔකට උණ පූර්ණයක් මේ චරන්ජීව කියපු කතාවට ගේන්නම් අද වර්තමානයේ වෙනකොට වෙලා තියෙන්නේ. අද අපේ රටේ ආරක්ෂක හමුදාවක් තියෙනවද කියලා බහුතරයකට මතක නැහැ. යුද්ධයක් තිබ්බද කියලා මතක නැහැ. ආරක්ෂක හමුදාව කොච්චර ලේක් දහඩිය මේ පොළොවට මුසු කරාද කියලා අද මතක නැහැ. මීට අවුරුද්දකට විතර කලින් මම කුරුණෑගලදී හදිසි අවස්ථාවයකට බස් එකකට නැගිනවා සතියන්. කුරුණෑගල මං හිතන්නේ ප්‍රසිද්ධයි පෞද්ගලික පන්තිවලට සෑහෙන පිරිසක්. ඉතින් එදත් ඒ හවස බස් එකේ 95ක් හිටියේ අවුරුදු 18 20 තරුණ තරුණ. බස් එකේ සම්පූර්ණයෙන්ම සෙනග හිටගෙනත් හිටියා සෑහෙන පිරිසක්. මමත් ඒක හිටගෙන හිටවු මගේ. ඒ අතරතුරේ හිටියා අර වගේ කකුලක් නැති වෙච්ච යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වෙච්ච සොල්දාදුවෙක් හිටගෙන. බොහොම අමාරුවෙන් හිටියා. එතකොට ඒකම යාට නිකන් කලන්තයක් වගේ ආවා. ඇවිල්ලා ඇහුවා මට පොඩ්ඩක් වාඩි වෙන්න දෙන්න පුළුවන් සීට් එකක් කියලා මේ තරුණ තරුණියන්. ඒගොල්ලෝ උසුළු කරමින් යනවා. මේ කියන්නේ වර්තමාන පරම්පරාව අපි කියන්නේ Z gen එක කියලා ඒ ජෙනරේෂන් එකේ පිරිස. ඉතින් ඒ වෙලාවේ අරගොල්ලෝ අහනවා ඇයි වගේ කකුල මොනවා වෙලාද? ඊට පස්සේ මේ පින් බෝම්බයකට අහුණ බට්ටේකට කකුල ගියා. කොහෙන්ද බට්ටේකට කකුල ගියේ? මොනවද බට්ටෝ කියන්නේ? ඊට පස්සේ කිව්වා යුද්ධෙදී උනේ කියලා ප්‍රදේශයක් සඳහන් කරා. එහෙදි තමයි මගේ කකුල ගියේ. බ්‍රෝ ඔන්න ඔහමයි කිව්වේ. බ්‍රෝ ඉතින් අපි ඔයාට යුද්ධයට යන්න කිව්වද? කවුද බ්‍රෝ ඔයාට බට්ටෝ පා ගන්න කිව්වේ? ඒ වෙලාවේ ඒ ඇතිවෙච්ච සංවේදීතාවය මට හිතුණා අපි යුද්ධ කරලා ආරක්ෂා කරේ මෙන්න මේ වගේ අමන පරපුරකට රට බාර දෙන්නද කියලා.